ජනතාවගෙන් 8,50,000 18,50,000 මේ යන ආකාරයෙන් මිලියන ගණනක් එකතු කරගෙන හැබැයි රුමේනියාවේ රැකියාව හිමි වෙලා නැහැ. මෙයාට හිමි වෙලා තියෙන්නේ මහපාර. ඒවල් උකස් කරලා දීපල උකස් කරලා ණයට මුදල් අරගෙන මේ සමාජයේ බොහෝ දෙනෙක් මෙතන ඉන්නවා. අම්කරු ශේෂ්ත්‍රයා ඉන්නවා. රණවිරුවන් ඉන්නවා. සාමාන්‍ය ජනතාව ඉන්නවා. එයාගේ සිහිනේ උනේ මේ ආර්ථික අපහසුතාවයන් මගහරවා ගන්නට අඩුම ගානේ රුමේනියාවට ගිහිල්ලා හරි තමන්ගේ දූ දරුවන් තමන්ගේ පවුලේ සමාජිකයන් ආරක්ෂා කරන්න එයාට ආර්ථික ශක්තියක් ලබා දෙන්න. නමුත් අද මේ සියලුම දෙනා දැවැන්ත මූල්‍ය වංචාවකට අහු වෙලා තිබෙනවා. මේ මූල්‍ය වංචාව සොයා බලන්නට අත් වශයෙන්ම ආරක්ෂක අංශවල යම් යම් කණ්ඩායම් හොඳ උනන්දුවක් දක්වලා තිබෙනවා. ඒ නිසා තමයි අද නීතිමය පැත්තෙන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. හැබැයි අපිට සෑහීමකටපත් වෙන්නට බෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ ලියාපදිංචි යයි කියන ආයතනයක් කරහා මේ සියලු දෙනාට සිදු වෙලා තිබෙන මේ අසාධාරණයට, මේ අගතියට, මේ විනාශයට අත් වශයෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හැමෝම නෙවෙයි නීති අංශය මේ පිළිබඳව ගන්න උනන්දුව ගැන පත් වෙන්නට බෑ. ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරනවා.